ඉතින් අපේ ජීවිතවල විවිධ මොහොතවල් තියෙනවානේ. අපි ගත කරන්නේ මේ මොහොත තමයි ඊළඟ මොහොත අපේ තීරණය කරන්නේ. ජීවිතේ අපේ අතීතයේ විවිධ මොහොතවල් අපි පහු කරලා එන්න ඇති. ඇවිත් තියෙනවා. ඉතින් ඇත්තටම අපේ ජීවිතය කියන්නේම මොහොතවල් වල එකතුවක්. ඉතින් ආදරයේදීත් එහෙමයි. මෑත කාලීනව මට පුද්ගලිකවත් දැනෙච්ච දෙයක් තියෙනවා. දැන් අපි ගොඩක් අය අපේ රටෙන් යනවනේ. එදා ඉඳන් මැදියා. නමුත් මෑත කාලේ ටිකක් වැඩිපුර යනවා විවිධ හේතු හින්දා. කටුනායක ගුවන්තොටුපළට ගියාම එතන තියෙනවා සුවිශේෂී මොහොතවල් දෙකක්. එකක් ආදරණීයන් වෙන් වෙන මොහොතක්. ගුවන්තොටුපළ ගාවටම යන්නේ අවසාන මොහොතටම යන්නේ Tamanට ඉන්න සමීපතම අය. ඒ සමීපතමයන්ගෙන් වෙන්වන මොහොත කොච්චර අමාරු මොහොතක්ද. ඒ වගේ තමයි ආයේ කාලයකට පස්සේ Tamanගේ ආදරණීයන් හමු වන මොහොත. එකත් එහෙමයි. ජීවිතේ දැනෙන තැන් දෙකක්. අපි නිකන් අපේ net ගැටේලා ඇති ඕන තරම්. ඉතින් ඒ වගේ තමයි ඔබට ඔබේ ආදරණීයන් අවසාන වතාවට හමු වෙන මොහොතක් ආවොත් ඔබ මොනවද යාලට කියන්නේ? ඉතින් මේ අපි ආදරයේදී මේක ගලප්ප ගත්තාම වර්ණ රසිකා ගුණවර්ධන කියන අපේ ආදරණීය කිවිඳිය ලියනවා මෙහෙම ආදරයේදී ආදරය කරලා කාලයකට පස්සේ මේ දෙන්නට එකතු වෙන්න වෙන්නේ නැහැ. අවුරුදු 30කට විතර පස්සේ කියලා අපි හිතමු. අවුරුදු 30කට විතර පස්සේ මේ දෙන්නගේ තත්වය මොන වගේ වෙන්න ඇද්ද? තැම් දෙක එදෙන ජීවත් වෙනවා. ඉතින් වර්ණ රසිකා මෙහෙම ලියනවා. විශේෂ දවස්වලට දුරකථනයෙන් කතා කරනවා අපි ඉඳ හිට. කඳු මීදුම් වලින් පටන් අරගෙන කවි කිටි කතා වලට ගිහිල්ලා ඒ කාලේ ලියපු ලියුම් ගැන කියමින් හිනහ වෙලා සුසුම් හෙලලා අඬලා වචන නැති වෙලා අපි ඉන්නව අතරමං වෙලා. ඔයා බෙහෙත් හරියට බොනවද? දරුවෝ පදිංචියට මෙහෙනවද? ආවේ නැත්තම් ඔයාට තනියම ඉන්න පුළුවන්ද? මාව නම් දඩස් ගාලා ගියොත් හොඳයි. කාටවත් කරදරයක් නැහැ එතකොට. හොඳ වැඩිහිටි නිවාසවල ලිස්ට් එක. ළඟදී මැරුණ යාළුවන්ගේ වතගොත. අතපයේ කැක්කුම් හිසේ රද වාත වේදනා පව්පින්. ඇත්තමයි වෙලාවකට හිතෙනවා ඔයා මැරිලාද නැත්තම් මම මැරිලාද? අවුරුදු ගානකට පස්සේ ඔය ප්‍රශ්න ටික එක්ක ඔයාලා අහලා ඇති නැත්තම් අහන්න නියමිතව ඇති. ඉතින් මම මේ ගීතය රහ විදින්න ආරාධනා කරනවා. මේ ගීතය ඔයගොල්ලෝ මෙතන ඉන්නවා ගොඩක් වැඩිහිටි ප්‍රජාව. මේ අය ගොඩක් අහපු පරණ ගීතයක් මේක හොඳේ. හැබැයි මේ අපිට මෑත කාලීනව මේ තාක්ෂණය එහෙම ටිකක් දියුණු වුණාට පස්සේ ඒ අය තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරපු ගීතයක් විදිහට තමයි මේක කාන්තා හඬකින් අහන්න ලැබුණේ. අදත් අපි කාන්තා හඬකින් තමයි අහන්නේ. මේ ගේය පද රචනාව මානෙල් ජයසේකර, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්, පෙර ගැයුම බන්දුල විජේවීර, අද ගයන්නේ ඇන් ෂෙනාලි. ඉතින් ඒත් එක්ක රූ සටහන් එකතු කරනවා අපේ බුද්ධික ප්‍රසන්න සහෝදරයා, ඒ වගේම රයිනි, සඳුනි සහ රොස්කි කියන අපේ ආදරණීය දරුවන්. ඉතින් ආරාධනා කරනවා ගීතය අහන්න.